Hai lamai, iting ngenawa මේ සතිය වීඩියෝ එක මේක නම් අරවතරන් දිග නෑ ආතල් අඩුයි කවන්නේ බලන්න. කොට මල් හම්බෙන්නේ නැහැ නේද? හරි ඉතින් උදේම නාලා කාලා බීලා ඇඳගෙන පැලඳගෙන ඔය යන්න ගන්නේ ෆිල්ම් එකක් බලන්න. හරිද? සන්තකේටම තිබ්බ එකම ෆිල්ම් එක තමයි අර මොකද්ද ආදරණීය තරුවද්ද මොකද්ද කියන එක විතරයි. එන බලන්න නැති එකක් ඉඳ ඒකට බලන්න යන්නම් කියලා බලද්දි මාර සෙනගක් නේ ළමයි ඒකට එන්නේ. කියන්නේ සීට් හිටම් බුක් කරලා මේ මිනිස්සු. ඒක මාර මේකක් තියෙන අම්මන් එච්චරි දෙයක් හිතුවේ නෑ. ඒ කියන්නේ අපි ගියාට පස්සේ එනක සෙනගක් ඉන්නවා එතන. එච්චර දෙයක් හිතුවේ නෑ අතට. ඉතින් මොලේ අර බලන්න පුළුවන් හලෝ සොෆි. මේකට බලන්න පුළුවන් මොනා ඊට පස්සේ ස්පයිඩර්මෑන් බලන්න. ඊට පස්සේ පෝගල් බලන්න. අරක ලස්සනයි කියලා. පෝගල්? අරක මොකක්ද කරන්නේ? උනේ. හරි ඉතින් ළමයි අපේ පෙර වාසනාවට බැල්කනි ෆුල් කිව්වද? හරි හිතාගත්ත හැකින් හිටපු සෙනග අපි අන්තම් 3ක් බුක් කරගත්තා. බලන්නේ දිසිනට බලන්නේ සින්දුර ගගා මන්දසා අපි නටන්නේ රණනේ 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 හරි ඉතින් ළමයි පේනවනේ ජනස්කන්ධය වලට ඉන්නේ තරම් බලන්න ඉල්ල තිබ්බයි. කියන්නේ හැබැයි මේ අදීරි දවුනාට ක්ලාස් වල ළමයි එමේ අඩුයි. කපල් ගොඩක් හිටියේ අපි දෙන්නට හැබැයි කපල් එකක් ගින්දලා අපි දෙන්න පොඩි ආතලකුත් ගත්තා. ඒ ලයික් කමෙන්ට් කරන්න දෙන්න ඉතරනේ. අන්ත හරි ඉතින් ඊට පස්සේ අපි ගියා කේ ෆුඩ් එකට. ඒක නම් ටින් කියන්න ඕනේ නේ. ෆිල්ම් එක ගැන කිව්වොත් එහෙම හොඳයි ඒක. ඒ කියන්නේ අර අපි අවසානයේ වෙයි කියලා හිතන දේ වෙන ෆිල්ම් එකක් නෙමෙයි. ඒ හින්දා ඒක හොඳයි. හැබැයි මට එහෙම අර ෆීලින් එකක් නැති හින්දා දන්නේ. කියන්නේ අනේ මන්ද ඔය ලව් සීන් වලට ඇඬෙන්නේ නැහැ මට සාමාන්‍යයෙන්. පොඩි එහෙම එකක් තියෙනවා. ඉතින් ඒකේ අඬන්න හිතෙන තරම් ඇඬිල්ලක් කියන්නේ අඬන්න දුක හිතෙන්න කඳුළු වෙන්න එහෙම එකක් නෑ. හරිද? මේ දැන් මං එහෙම කිව්වේ අපිට පිටිපස්ස හිටපු කපල් එහෙම හොගාලා අඬනවා. හරිද? ඒ කොල්ල වීල කරනවා පොප්කෝන් එකක්වත් අරන් දුන්න නැති හින්දා මෙන්න මේක යනවා පොප්කෝන් එකක් අරන් දෙන්න කියලා. පොඩ්ඩක් විතර දුක හිතෙනවා අර අන්තිම සීන් දෙකට. ඒ කියන්නේ හොස්පිටල් එකේ යන සීන් දෙකට වගේ. ඒ අරුණාව ඔටු පෙරාගෙන අඬන්න තරම් දෙයක් නෑ. ඒ වුණාට ඒක හොඳයි. හොඳයි කියන්නේ සම්ප්‍රදායිකව මේක සතුටින් අවසන් වෙනවා කියලා දෙයක් නෑ ඒකේ. ඒකට මම කැමතියි. දුකින් අවසන් වුණාට කැමතියි. හරි ඉතින් ළමයි දැකින්න එතන කේ ෆුඩ් එකට ගිහින් උයාගෙන කාගෙන ඒව කරගන්න එපා. අපි උයන්නොත් එපා. ඒක කරගෙන කොහොම හරි අපි මේ සැරේ try කරනවා කියලා සැරේ එකක් ගත්තා. ආයේ අනික සූප් එකක්ද කොහෙද ගත්තේ? බීම එකක් ගත්තා. හැමෝම රහයි කියනවනේ කියන්නේ මොකද්ද මතකත් නෑ. ඔය ගත්තේ බීම එක රහයි කියනවනේ මම ඒ හින්දා තමයි ගත්තේ. ඒක රහයි. ඒක මරු. ඒකට 1000ක් උනක් දුන්නේ නැකි. සැරයි කිව්වට අරගෙන සැර නෑ. එක්ක අපි සැර කාලා හුරු වෙලා මොකක් හරි අවුලක් තියෙනවා. දිවි තියෙනවා නම් කිව්වා දැන් ටිකක් සැරයි ඒක කියලා. කෑවට පස්සේ සැරයි කිව්වා. ඒ වුණාට මට ඒක ලොකු සැරක් තිබ්බේ නෑ. මොකක් හරි යන්නේ මන්ද. ඊට පස්සේ ඉතින් කාලා එළියට බැස්සා. බැසට පස්සේ කටේ
නහයි ගාගෙන ඉන්න ළමයි පේනවනේ. අපි ඊට පස්සේ පිය මං කරා ලව් සිලෝන් එකට. කුරුණෑගල ගියත් ඕක අතට රිංගන්න නැතුව යන්න බෑනේ ළමයි. මොනවා හරි දඩයක් ගහන්න නැතුව බෑ. මං හිතන්නේ විශාල ණයක් තියෙනවා ඔකට මම. ඉතින් ළමයි අපිට ඕන බඩු ටික අරගෙන කඩේ තට්ටු තුනක් තියෙනවානේ. ඔය තට්ටු තුනක් දැක්ක අපි. ඊට පස්සේ ළමයි බෑග් හම්බුනේ. ඒවා කිව් පාටයි. ඉතින් එහෙම තමයි වැඩේ උනේ. අපි දෙන ඒක තව කඩේ කවුරුත් නැති පැත්තකට වෙලා ආතල්ලෙකුත් ගත්තා. ඉතින් කොට මල් හම්බෙන්නේ නැහැ නේද සුදු. ඒ ඉන්න මලක් දුන්නා. හරි ඉතින් ඊට පස්සේ ඕන කරන බඩු ටිකත් අරගෙන බිල ගෙවීම සඳහා අපි ගියා. ඊට පස්සේ අපි ගියා සපත්තු නෙමෙයි රෙප්පු මොනවා හරි මොකක් හරි සෙරෙප්පුවරේ සපත්තු ටිකක් අට ඕන කියලා බලන්න ගියේ. ඒ ටිකත් අරගෙන ඊට පස්සේ බිලත් ගෙවලා අපි සුපුරුදු පරිදි එච්චර තමයි වැඩ තිබ්බේ. වෙන වැඩක් තිබ්බේ නෑ. ආයි බස් එකට නැග්ග. හරි එන ළමයි අදට එච්චරයි. මේක දිග නෑ මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩි. සෝරි ඈ.